අපි බලමු ඉම්ප්‍රෙස්ට් අපි රිලීස් කරන්න කොහොමද zone education office ඉම්ප්‍රෙස් letter ගන්න කොහොමද කියලා අපි දැන් බලමු. දැන් මම log වෙලා ඉන්නවා PDOS head office log වෙලා ඉන්නවා. මේකේ තියෙන ඉම්ප්‍රෙස් කියලා එක පාර්ට් එකක් තියෙනවා. මම මේක යන්න. මේකේ ගියාම මේ තමයි යාගේ dashboard එකක්. මේක අපි voucher number දාන්න ඕන. දැන් මම 121 කියලා දාන්න. 121 කියලා දාලා create voucher දෙන්න. මේක voucher එනවා. දැන් මේක අපි දාන්න පුළුවන්. salary කියලා මම දාන්න. යාට මේ 100 million. හරි 10 million දාලා තියෙනවා. ඊට පස්සේ මේක කැමති නම් recurrent එක දාන්න. area සේවා අපි මේක තියෙන data ටික ඔක්කොම දාන්න පුළුවන්. සබ් එකක් දාන්න. හරි දාලා මේක මෙතන total වෙලා තියෙනවා. මේක slip system කියලා නැත්නම් අපි මේකේ check number එකේ check number දාන්න පුළුවන්. හරි අපි යවපු check number එක මේකේ තියෙනවා. දැන් මාස මේකේ තියෙන December කියලා තියෙනවා. දැන් details එක අපි මේකේ දාලා තියෙන්නේ මේ ඔක්කොම mix කරලා තියෙන හින්දා මේක අපි මේක පුළුවන් select කරන්න නැත්නම් මේක අපි enter කරන්න පුළුවන්. දැන් මම නිකන් select කරලා තියෙනවා. දැන් මම update දෙන්නම්. හරි voucher date is required කියලා දානවා. හරි මේ voucher date එක select කරන්න ඕන. මම December එක select කරන්න. update. දැන් අපි voucher එක update කරා. දැන් voucher එක check පුළුවන් check කරන්න පුළුවන්. දැන් මම impress letter යනවා. impress letter එක ගිහිල්ලා දැන් voucher number එක දෙන්නම් 12/1 කියලා දාලා මේක මෙතන එනවා. මේක අපේ මේ වෙලාවට අපිට ඕන නම් අපි ඒක edit කරන්න පුළුවන්. මොනවා හරි වැරද්දක් තිබ්බොත් මේක edit කරන්න පුළුවන්. අනිත් එක මේක print එකක් තියෙනවා. මේක අපි date select කරලා අපි print ගන්න පුළුවන්. impress letter ඉම්ප්‍රෙස්ට් එක මේ ෂීට් එක ගන්න පුළුවන්. මේක BOC යනවා මේ දැන් අපි දාපු දෙන්නෙම BOC කට්ටිය. ඒ හින්දා මේක BOC විතරයි එවිල දෙනවා. සමහර මේකේ people's bank උත් තියෙනවා. අපි කලින් එකේ ඩිසයින් කරලා තියෙන්නේ කවුද people's bank කවුද මේ bank of Sri Lanka කියලා ඩිසයින් කරලා තියෙනවා. ඒ හින්දා මේක ඇවිල්ලා නැහැ. මම හිතන්නේ Trinconoth කියලා තියෙනවා. ඒක people's bank. ඒවෙත් අපි බලන්න පුළුවන්. Trinconoth හරි දැන් අප්ඩේට් කරා අපි දැන් බලන්න people's bank වල 30 million system automatically add වේ කරලා මේකේ දාලා තියෙන්නේ 30 million. හරි මේ data මෙතන එනවා. ඊට පස්සේ check print කියලා තියෙනවා. අපි check print මේ ලස්සනම check print එක ගන්න පුළුවන්. මේ check number දාන්නම් මම. voucher number ඊට පස්සේ bank select කරන්න ඕන manager people's bank select කරලා මේකේ date check date එකක මේකේ select කරන්න ඕන සමහර දැන් අපි enter කරලා system එකට දාලා next week එක check print ගන්න පුළුවන් එන ඒක ඒ විදිහට අපි date එක select කරන්න පුළුවන් දාලා මම okay කරන්න මේකේ check print මේකේ එතන එනවා මේ font එකේ ලස්සන font එකක් මේ ලස්සනම මේකේ එනවා print එකක් check කරලා බලන්න පුළුවන් මේකේ S දුන්නාම මේක print වෙනවා හරි people's bank තියෙනවා people's bank එක ගිහිල්ලා print දෙනකොට people's bank එක ඒ විදිහට people's bank check people's bank එකට people's bank එක යවන මේ check එකක් මේකේ print වෙනවා මේකේ තියෙන්නේ හරි අනිත් එකේ letter තියෙනවා දැන් අපි select මේ bank of Ceylon select කරනකොට letter එනවා bank of Ceylon යන letter එකක් මේකේ automatically මේකේ font ප්‍රශ්න හින්දා මේකේ තියෙනවා font දාන්න ඕන මේකේ සිංහලෙන් යනවා font FM බින්දුමදි තමයි මේක දාලා තියෙන්නේ මේ සිස්ටම් එකේ බින්දුමදි නෑ ඒ හින්දා මේක යනවා මේකේ Trinco zone එකක් amount account number amount හරි මේක automatically මේක දෙනවා අපි දැන් දාපු check number මේකේ තියෙන්නේ date amount ඒවා ඔක්කොම එනවා හරි මේක එනවා හරි අපි කලින් මේ පොඩි ප්‍රශ්නයක් වුණා මේක අපි print එක ගිහිල්ලා තමයි මේක හරි select කරන්න ඕනේ. ඒකම හරියට වෙනවා.
කලින් මේක 30 තිබුණා. ඒක වැරදි. ඒක අපි print එක දීලා නැහැ. හරි print එක දුන්නාම මේක ගණන් හරියටම එනවා. අපි මේක print කරලා දුන්නා නම් හරි. එච්චරයි. දැන් මම close කරන්නම්. රිලීස් කියලා එකක් තියෙනවා. දැන් අපි ක්‍රියේට් කරාට පස්සේ එයාට මේ zone එකට බලන්න බෑ. අපි impress release තාම කරලා නැහැ. අපි මේක රිලීස් එක ගිහිල්ලා මේ මේක රිලීස් කරන්න ඕනේ. පස්සේ තමයි පුළුවන් zone එකට මේක ඉම්බ්‍රෙස්ට් එක යාගේ සිස්ටම් අනුව බලන්න. හරි මම මේක පොඩ්ඩක් පෙන්නන්න. මම රිලීස් එක කැන්සල් කරන්න. දැන් ටෙම්පරරි කැන්සල් කරන්න. Trinco zone. යාට ඉම්බ්‍රෙස් කියලා තියෙනවා. මේකේ තියෙන ඉම්බ්‍රෙස්ට් එකක්. දැන් බලන්න මේ ඩිසැම්බර් වල දැන් ඉම්බ්‍රෙස් මන්ත් ඕඩර් තියෙනවා. ඩිසැම්බර් වල මොනවත් නැහැ. මම ක්ලෝස් කරන්න. මේක ඉම්බ්‍රෙස්ට් එක මම දැන් රිලීස් කරන්නම්. හරි. හරි. දැන් අපි රිලීස් කරා ඉම්බ්‍රෙස්ට් එකේ. ඉම්බ්‍රෙස්ට් එක හරි. දැන් මම ඉම්බ්‍රෙස්ට් එක චෙක් කරන්න. මේක SMS ෆීචර්ස් කන්ෆිගර් කරලා තියෙනවා. අපි මේක රිලීස් දුන්නාට පස්සේ දිගටම මේ කලින්ම මෙසේජ් යනවා මේ zone account එකට දාලා මෙසේජ් යනවා මේ ඉම්බ්‍රෙස් රිලීස් කරලා තියෙනවා කියලා මෙසේජ් යනවා. දැන් මම net එක ක්ලෝස් කරන්නම්. හරි මේ ESMS කියලා මේක මෙසේජ් එකක් යනවා මේ අපි ඕෆ් කරානේ මේ net connection එක ඒ හින්දා මේක error එකක් යනවා මම continue කරන්න සමහර යන්නේ නැතුව ඉන්න පුළුවන් ඔබ ඕන් කරත් මෙයාට මෙසේජ් යනවා ඉම්ප්‍රෙස් රිලීස් කරා කියලා ඉතින් ඩෙමෝ නේ මේක හරි ඊට පස්සේ යාට මේක මේ ලෙටර් එක බලන්න පුළුවන් දැන් මම පරණ එක පෙන්නන්නම් view impress ගිහිල්ලා මේ දැන් කලින් යවපු එකක් මේකට කැටගරිස් වල මේන කැටගරිස් වයිස් වල මේක report එක යාට print ගන්න පුළුවන් මම මේක close කරන්නම් Trinco Max අනිත් එක voucher කියලා තියෙනවා අපි මේක voucher එක print ගන්න පුළුවන් 12/1 දාලා මේක payment details මේක දාන්න ඕන being payment for impressed දාලම voucher එක print ගන්න පුළුවන් මේකේ voucher එක voucher date දාන්න ඕන හරි මේක voucher එනවා මේක මේවා මේ tax වලින් automatically මේක එනවා amount අනිත් එක තියෙනවා bank letter මේක bank letter කියන්නේ අපි මේ system එකේ අපිට මේ slip හදන්න පුළුවන් දැන් salary වලින් slip හදන්න විදිය වගේ මේකට slip හදන්න පුළුවන් සිගාස් එකේ මේ බැංකුවට 5 මිලියන් තමයි ස්ලිප් එක. සමහර මේ 89 82 කියනකොට එයාලා මේ zone එකටම 5 මිලියන් තමයි ස්ලිප් ඇක්සස් කරනවා. සමහර zone එකට 10 මිලියන් අපි රිලීස් 100 මිලියන් රිලීස් කරා නම් අපිට ඇක්සෙප්ට් කරන්නේ මේ ස්ලිප් එක එයාලා 5 මිලියන් එක කඩලා දෙන්න ඕන. සිගාස් එක ඒකේ බෑ හින්දා අපි සිගාස් එක යවන්න බෑ. මේ සිස්ටම් එක යවන්න පුළුවන්. මේකේ සිස්ටම් ඔටෝමැටිකලි ඒක 5 මිලියන් කියලා කඩලා දෙනවා. ඒක අපි චෙක් කරන්න පුළුවන්. මේකේ තියෙන බෑන්ක් ලෙටර් එකක් අපි මේක රිලීස් කරනවා නම් මේක බෑන්ක් ලෙටර්
යවන්න ඕන. මේක මෙතන මේක ඒකේ චෙක් ලියන්න ඕනේ. මේකට දෙන්නම අසම් කරලා යවන්න පුළුවන්. මේකේ තියෙන මෙයිල් ඇඩ්‍රස් එකක් අපිට තියෙන ඉම්ප්‍රස් ස්ලිප් ටෙක්ස්ට් එකක් එනවා. දැන් මම පෙන්නන මේක හදන්න කොහොමද කියලා. ස්ලිප් හදන්න කොහොමද කියලා මම පෙන්නන්න. අපිට අනිත් එකේ ඩිලීට් එක ඉම්ප්‍රස් එක ඩිලීට් කරන්න පුළුවන්. මොන වැරදක් තිබුණොත් මේක ඩිලීට් කරන්න පුළුවන්. මේකේ තියෙන ස්ලිප්ස් කියලා තියෙනවා. ගිහිල්ලා මම 12/1 දාලා මේකේ දෙන්න ක්‍රියේට් ස්ලිප්ස් දාලා ස්ලිප් ක්‍රියේට් වුණා. මේක බලන්නකෝ. දැන් ට්‍රින්ගෝ සෝන් එකෙන් අපි amount දුන්න මේක amount මේ ඒක 5 million 5 million 5 million 5 million දාලා ඊට පස්සේ හරි මේක 5 million දාලා තියෙනවා. අනිත් එක මේ සෝන් එකේ ට්‍රින්ගෝස් මේ කන්තල සෝන් එකේ 5 million දාලා ඉතුරු ටික දාලා තියෙනවා. මේ විදිහට තමයි සිස්ටම් ඔටෝමැටිකලි හදලා දෙනවා මේ ස්ලිප් එකක්. මේක මම දැන් මම ස්ලිප් එක සර්ව් කරන්නම්. ඩෙස්ක්ටොප් දාලා සර්ව් කරන්නම්. හරි දැන් සර්ව් කරා. මේක ස්ලිප් එක print ගන්න පුළුවන්. මේක බැංකුවට මේ විදිහට තමයි යවන්න ඕනේ බැංකුවට. 5 million 5 million මේ කඩලා සිස්ටම් ඔටෝමැටික් print කරලා දෙනවා. මේක පුළුවන් යවන්න බැංකුවට. අනිත් එක මේක තියෙන ඔෆිස් කොපි මේ සිංගල් amount එක ඔෆිස් කොපි එනවා. දැන් අපි මේක හරි. දැන් අපි මේකේ තියෙන ස්ලිප් එක දැන් ජෙනරේට් කරපු ස්ලිප් එකක් මේක එනවා. මේක තමයි අපි ජෙනරේට් කරපු ස්ලිප් මේකේ තියෙනවා. අනිත් එක තියෙන ඉම්ප්‍රස් ඇනලිසිස් කියලා තියෙනවා. මේ ඉම්ප්‍රස් මේ ටයිප් ඇනලිසිස් කියලා AP වල කොච්චර ඉෂු කරලා තියෙන්නේ. ජෙම් ප්‍රොජෙක්ට් එක කොච්චර ඉෂු කරලා තියෙන්නේ. මේක ඩීටේල්ස් වයිස් බලනවා අපි. අනිත් එක ඉම්ප්‍රස් ටයිප් කන්සොලිඩේට් එකක්. මේ සම්පූර්ණ කන්සොලිඩේට් මේක අපි ඉඳ මේ zone මේ හෙඩ් ඔෆිස් ඉඳන් කොච්චර රිලීස් කරලා තියෙන්නේ AP වල. ඒ monthly wise තියෙනවා. APO monthly. February මාසේ කොච්චර ඉෂු කරලා තියෙනවා. monthly wise consolidate APO. මේක consolidated එක කොච්චර ඉෂු කරලා තියෙන්නේ. zonal wise. මේක detail wise. මේක අපි මෙතන දාපු details විදිය අපි මේක check කරන්න පුළුවන්. private analysis කියලා තියෙනවා. මේක all කියලා දැම්මාම මේක අද වෙනකන් සම්පූර්ණයෙන්ම රිලීස් කරපු එකක්. මේ සමරි එනවා මේක. මේ ට්‍රින්ගෝ සෝන් එකේ සැලරි කොච්චර ඉෂු අද වෙනකන් කොච්චර ඉෂු කරලා තියෙන්නේ මේක මේන්ටනන්ස් කොච්චර පුළුවන් බලන්න. අනිත් එක සෝනල් වයිස් සෝන් එකට පුළුවන් සිංගල් රිපෝට් එකක්. අනිත් එක monthly wise කියනකොට මේක ජනවාරි කොච්චර ඉෂු කරලා තියෙන්නේ. මේ සෝන් එකට ජනවාරි කොච්චර ඉම්ප්‍රෙස් අපි ඉෂු කරලා තියෙන්නේ. ඔගස්ට් වල කොච්චර ඉෂු කරලා තියෙනවා. මේක පුළුවන් බලන්න. අනිත් එක සෝන් and monthly. ට්‍රින්ගෝ සෝන් එකේ ඔගස්ට් කොච්චර ඉෂු කරලා තියෙන්නේ. මේක කොච්චර ඉෂු කරලා තියෙන්නේ. ඒ වගේම various report අපි මේකට ගන්න පුළුවන්. අනිත් එක තමයි තමයි ඉම්ප්‍රෙස් ලෙටර් අපි SMS settings කියලා තියෙනවා රිලීස් හරි SMS settings මේක අපි SMS number දාලා තියන්න පුළුවන් මේ accountant ලාට මේක රිලීස් කරනකොට ඒක ඔටෝමැටිකලි යාට message මේ number එකට යනවා මේකේ කොච්චර issue කරා කියලා මේ සාලරි වලට කොච්චර issue කරා කියලා මේක report data මේ message යනවා අනිත් එක impress list කියලා තියෙනවා දැන් අපි යවපු සම්පූර්ණ impress list එකක් මේක බලන්න පුළුවන් voucher එක දැන් මේකේ තියෙන අපි voucher එක. sorry මේ list එකක් මේක බලන්න පුළුවන්. මේ impress number විදිය number එකේ තියෙනවා මේ number එක click කරනකොට මේ seat එක අපි ගන්න පුළුවන්. මේක select කරන්න පුළුවන්. ජනවාරි කොච්චර issue කරලා තියෙන්නේ. February කොච්චර පුළුවන්. හරි. නැත්නම් අපි මේ range එකට බලන්න පුළුවන්. January to අනිත් month එකට මේ March වෙනකන් කොච්චර issue කරලා තියෙනවා. ඒක අපි data ටික බලන්න පුළුවන්. අනිත් එක තමයි ඉම්ප්‍රස් ලිස්ට් කරනකොට හරි මේ තියෙන අප්ලෝඩ් එකක්. සාමාන්‍ය අපිට ලෙටර් මොනවා හරි වුණ මේකට දාන්න පුළුවන්. මේ වවුචර් එකට මොනවා හරි ડોකියුමන්ට් ඒක මේ සෝන් එක ෂෙයා කරන්න ඕන නම් මේ වවුචර් නම්බර් දාලා අප්ලෝඩ් ගිහිල්ලා අපිට මොනවා හරි ડોකියුමන්ට් මේ විදිහට මේක ඉම්ප්‍රස් එක පාවිච්චි කරන ඒම මොනවා හරි ડોකියුමන්ට්ස් තිබ්බනම් ඒක
අපි මේකට ඇටච් කරන්න පුළුවන්. ඊට පස්සේ යා මේ zone එකට ඒක ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ගයිඩ් එකේ. අපි ඒක සමහර අපි WhatsApp තමයි ෂෙයා කරනවා. ඒක නැතුව මේ සිස්ටම් එක යවන්න පුළුවන්. මේක තමයි සම්පූර්ණ ඉම්ප්‍රස් රිකන්සිලියේෂන් ඉම්ප්‍රස් ලිස්ට් සම්බන්ධය තියෙන්නේ. තව එකක් තියෙනවා ඇලොකේෂන් එක මම කරන්න. Thank you.